විශ්වයේ ආශිර්වාදය සුබාදහමේ ප්‍රබලතම බලයකි. ශක්තිය ආශිර්වාදය මගේ දරුවෝ හැමදෙනාටම ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අද අපි කතා කරන්නේ බුද්ධිමත්ව සිටීම පිළිබඳ. මේක ඉතාම වැදගත් පාඩමක්. ඒ නිසා හොඳට මේකට සවන් දෙන්න, ඊළඟට ධාරණය කරගන්න, ඊළඟට ඒ අනුව කටයුතු කරන්න. සුණාත ධාරේත චරා. ඉතින් මොකද්ද මේ බුද්ධිමත්ව සිටීම කියන්නේ? අපිට අපේ ජීවිතේ මුණ ගැහෙන ඕනෑම දෙයක් පිළිබඳව තීරණය කරද්දී යම්කිසි විදිහේ තීරණයකට එළඹෙන්න මේ බුද්ධිමත් චින්තනය, බුද්ධිමත්ව සිටීම කියන එක ඉතාම වැදගත්. මේ හිතන ආකාර තියෙනවා. බුද්ධිමත්ව හිතන ආකාර තියෙනවා. අද අපි කතා කරන්නේ මෙන්න මේ බුද්ධිමත්ව හිතන ආකාර පිළිබඳව. අපේ රැකියාවේදී, අපේ ජීවිතයේදී ඊළඟට අපි යම්කිසි විදියක ගැටලුවක් විසඳනකොට, යම්කිසි තීරණයක් ගන්නකොට අපි හිතන්න ඕන ආකාරයන් පිළිබඳව තමයි අද මම ඔයාලට කියලා. දැන් මේ බුද්ධිමත්ව සිටීමේ පළවෙනි ආකාරය තමයි විවේචනාත්මක චින්තනය. විවේචනාත්මක චින්තනය කියන්නේ දැන් හිතන්න අපි පිළිබඳ. දැන් මම හැමතිස්සෙම දරුවන්ගේ හිතේ යොමු කරන්නේ කවුරුවක් ගැන හිතන්න නෙමෙයි. තමන් ගැන. හැමතිස්සෙම අපිට තමයි ફોකස් කරන්නේ. අපි මොනවා හරි ඍණාත්මකතා තියෙනවා නේද? අපි මොනවද? අපි පිට කෙනෙක් විදිහට අපේ දිහා බලලා මොනවද අපි ගාව තියෙන ඍණාත්මක දේවල් කියලා අපි කල්පනා කරනවා. දැන් මෙතෙන්දි සැසඳීමක් එනවා. හැබැයි දැන් මෙන්න මේ පුංචි කාරණය ගැන හොඳට තේරුම් ගන්න අපි යම්කිසි දෙයක් පිළිබඳව මේ විවේචනාත්මක චින්තනයට එහෙම නැත්නම් මේ බුද්ධිමත්ව සිටීමේ පළවෙනි ආකාරය තමයි විවේචනාත්මක චින්තනය කියන්නේ. අපි යම්කිසි දෙයක් පිළිබඳව විවේචනාත්මක ඇසෙන් බලමු. විශේෂයෙන් තමන්ගේදී. කවුරුත් විවේචනය කළා පළක් වෙන්නේ නැහැ. තමන්ව නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදයක් තමයි ඇත්තටම මේක. තමන්ට එන ගැටලුවක් වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතය ගැන වෙන්න පුළුවන්, තමන් මොකක් හරි දෙයක් කරන්න යනකොට ඒ කරන වැඩ වෙන්න පුළුවන්. මෙන්න මේ දිහා අපි විවේචනාත්මකව බලනවා. දැන් තමන්ගේ හොඳම විවේචකයා තමන් වෙනවා. එතකොට අපිට තියෙනවා යම්කිසි සැසඳීම් සිදු කරන්න වෙනවා. මම මේ විදිහටද කරන්න ඕනේ මේ විදිහටද කරන්න. යන්න අපි හිතනවා. විවේචනාත්මකව හිතනවා. එතකොට පුතාලට තේරෙනවද මෙතෙන්දී අපි මේ හිතන්නේ සැසඳීම ඇතුලේ අපි සසඳනවා නේද? අපි සසඳනවා සංසන්දනය කරනවා. මම නිතරම කියන දෙයක් තමයි ශක්ති විද්‍යාත්මක පාඩම් වලදී සෞභාග්‍යයේ රන්දරටෝ මාර්ගෝපදේශනය තුළ කටයුතු කරද්දී ඔයගලන්ට ශක්ති සංග්‍රහවලදී විශේෂයෙන්ම ලොකු පාඩම් වල මම කියා දෙන්න තියෙනවා මේ පාඩම් ටික දරුවෝ අනිවාර්යෙන් බලන්න ඕනේ ශක්ති සංග්‍රහ හැම මාසෙකම 20 වෙනිදාට සෞභාග්‍යයේ ශක්ති බල ගැන්වීමේ මාසික සංග්‍රහ නිකුත් වෙනවා. දැන් මේ වෙනකොට ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි කලාප නිකුත් වෙලා තියෙන්නේ. ඒ ටික අනිවාර්යෙන්ම අරගන්න. ඒ ටික බලන්න. ඒකේ තමයි ශක්ති විද්‍යාත්මක මාර්ගෝපදේශනයේ තියෙන්නේ. ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක ඒක. මොකද ඔයාගේ ජීවිතේ කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැතුව භාග්‍යවන්ත කරගන්න නොනවත්වාම ඔයා වෙතට මුදල් ගලාගෙන එන්නට අවශ්‍ය කරන විදියට ඔයාව සකස් කරන්නේ මේ මාර්ගෝපදේශනය තුළ. ඒ ශක්ති සංග්‍රහ තුළින්, ඒ මැජික් පොත් තුළින්, මැජික් පොත් 6ක් නිකුත් කරලා තියෙනවා මේ වෙනකොට. රුබරෝසියා මලක්, රන්සල්ලි පාසල, ඊළඟට මව්වත්කම්, ඊළඟට රන්සල්ලි පාඩම්, ජූනි රෝස සහ රෝස බලාපොරොත්තු. මේ පොත් 6 අනිවාර්යයෙන්ම කියවන්නට ඕනේ. අනිවාර්යයෙන්ම අරගන්න මේ මාසය ඇතුළත වටම් මිලට දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ ටික කියවන්න. ඒකෙන් තමයි ඔයාගේ භාව චිකිත්සනය සිදු වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි භාවයට කෙනෙක් ආවට පස්සේ තමයි පුතේ එයාට මුදල් ආකර්ෂණ හැකියාව එන්නේ. ඔයාට කොච්චර උවමනා වුණත් භෞතිකව කෙනෙක්ට උවමනා වුණාට වැඩක් නැහැ. එයාගේ ශක්තිය හරියට නැත්තම්.
එයා හරි ශක්තිය තුල සුසර වෙන්න. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන සියලුම මාර්ගෝපදේශනය දරුවෝ දැනගන්න ඕන සියලු දේ. භාව චිකිත්සනය දීලා තියෙනවා මැජික් පොත් හරහා. ඒ වගේම ශක්ති සංග්‍රහවලින් ඔයගලන්ට මාර්ගය කියලා දීලා තියෙනවා කොහොමද නිවැරදිව ශක්තිය හසුරවන්නේ කියන එක පිළිබඳව. ඒ දෙකම ලබා ගන්න පුළුවන් ශක්ති සංග්‍රහයයි මැජික් පොත් 6යි ඊළඟට දරුවන්ට අවශ්‍ය කරන පරිසරය ප්‍රබලව බලගන්වපු පරිසරය තුළයි ඔයා ජීවත් වෙන්න ඕන. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මං කියා දීලා තියෙන ශාක හමුදාවෙන් Tamange ගෙවත්ත බලගන්න. දෙවෙනි දේ තමයි අනිවාර්යෙන්ම Taman ජීවත් වෙන ඉන්න තැන Tamange මොනවා හරි ව්‍යාපාරයක් කරනවා නම් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර. අනිවාර්යෙන්ම ආශිර්වාද කොළදුම් වටෝරුවෙන් බල ගන්නවා. දැන් මේ දවස්වල මම දරුවන්ට මාසික බල ගැන්වීම ලබා දෙන්නේ නැහැ. මොකද ආශිර්වාද කොළදුම් වටෝරුව දරුවන් අල්ලනකොට මාසික බල ගැන්වීම සිදු කරන්න අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය කරන සියලු දේ අ, දාලා තමයි ඒක සකස් කරලා තියෙන්නේ ආශිර්වාද කොළදුම් වටෝරුව. මාසෙකට ඇති වෙන්න ඔයගලන්ට අරගෙන ඒ මාසය පුරාවට දවස් 3න් 3ට හොඳට උදේ හවස තුන් අල්ලනකොට සියලුම අර ඍණාත්මකතාවයන් ගෙදර මුදල් ලැබෙන්නේ නැත්නම් ඒවා නැති වෙලා යනවා. ගෙදර හරියට ගැටලු තිබුණා නම් එකිනෙකාට පෙන්වන්න බෑ නුරුස්සන ගති වැඩි රණ්ඩු වැඩි අයින් වෙලා යනවා. එතකොට මුදල් හොඳට ගලාගෙන එනවා සැලරි ඉන්ක්‍රිමන්ට්ස් ඇති වෙනවා Tamanට සැනසීමෙන් ඉන්න පුළුවන් දරුවෝ හොඳට ඉගෙන ගන්නවා හැම දෙයක්ම නිවැරදිව සිදු කරගන්න හැකියාව තියෙනවා ආශිර්වාද කුලතුන් වන්ටෝරුව භාවිතා කරන්න මැජික් පොත් ටික කියවන්න ඒකෙන් බලගැන්වෙන්න ආධ්‍යාත්මික බලගැන්වීම ලබා ගන්න ශක්ති සංග්‍රහණ ටික හරියටම ඒ ටික කියවලා අවබෝධ කරගෙන ඒ අනුව ශක්තිය හසුරවන්න. එතකොට තමන්ගේ ජීවිතේ හැම පැත්තෙම බල ගන්නවන්නට මම දරුවන්ට මාර්ගෝපදේශනය ලබා දීලා තියෙනවා. ඒක මම මතක් කරේ ඒක පොදු ඉගෙනගෙන ඉන්න ඕන, දැනගෙන ඉන්න ඕන. දැන් මම මෙතෙන්දි මේ ශක්ති සංග්‍රහවලදී හැම තිස්සෙම කියන දෙයක් තමයි සසඳන්නේ. සසඳන්න එපා කියන්නේ මේ සැසඳීමට. මේ සසඳන්න යන පුතේ මේ අපි දෙයක් සසඳනකොටම අපි ඍණාත්මක මනෝභාවයට එනවා. අරක හොඳ නෑ මේක හොඳයි. එතකොට අර හොඳ නෑ කියන එක දිහා විවේචනාත්මකව බලනවා විවේචනාත්මකව බලනකොට අපේ හිතට එන නෙගටිව් ෆීලිං එක අපිට හොඳ නෑ. එහෙනම් මේ විවේචනාත්මක චින්තනය කියන තැනදී හැම වෙලාවෙම තමන්ව නිවැරදි කරගන්න. ඔගොල්ලෝ මේ විවේචනාත්මක චින්තනය පාවිච්චි කරන්න ඕනේ. හැබැයි තරහ උපදව ගන්නවා. පටිඝය අතාරින්න ඕනේ. තරහව අතාරින්න ඕනේ. තරහින් නෙමෙයි මේක දිහා බලන්නේ තමන් නිවැරදි කරගන්නවා කියන උපේක්ෂා සහගත සිතුවිල්ල තුළම තමයි විවේචනාත්මක චින්තනය. බුද්ධිමත්ව සිටීමේ පළවෙනි පියවර ඔබ ක්‍රියාත්මක කරන්න ඕනේ. පැහැදිලිද දරුවන්ට? එතකොට අපි යම්කිසි උපකල්පනයකට එළඹිලා අපි යම්කිසි අපි හිතනවා දැන් මම උදාහරණයක් කියන්නම්. අපිට මොකක් හරි වැඩක් කරන්න යනවා. ඒකට අවශ්‍ය කරන මොනවා හරි දෙයක් සපය ගන්න. අපි හිතනවා යම්කිසි උපකල්පන වලට අපි එනවා. අපි හිතනවා මේ සපය ගන්න දේ මෙන්න මේ වගේ තැනකින් අපිට සපය ගන්න පුළුවන් වෙයි. කියන තීරණයට ඇවිල්ලා මේකෙන් කරන්න පුළුවන්ද බැරිද සැසඳීම තුන අපි නිවැරදි තීරණයකට එනවා. එහෙම නැත්නම් අපි හිතමු දැන් ඔන්න අපි මොකක් හරි එක එක්කෙනාගෙන් අපි ගන්නවා මොනවා හරි වැඩක් කරන්න යනකොට අපි එක එක්කෙනාගෙන් තීරණ ගන්න. ඒගොල්ලන්ගේ අදහස් ගැන අහනවා. ඊට පස්සේ ඒ අදහස් ටික ඔක්කොම අරගෙන අපි බලනවා මේ කරන වැඩේට මෙයාගේ අදහස ගැලපෙනවද? මෙයාගේ අදහස ගැලපෙනවද? ඒක ඔක්කොම ගලපලා තමන් හිතලා හොඳට කාගෙනවත් තරහින් නෙමෙයි. දැන් මට ඔයගලන්ට මේ පෙන්නන්න ඕනේ විවේචනාත්මක චින්තනයේ බුද්ධිමත්ව හිතන්න වටිනවා. හැබැයි අපි කාත් එක්කවත් තරහ ගන්න නැතුව පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව ඒ අදාළ අවස්ථාව ගැන විතරක් ફોකස් කරලා ඒක හොඳට කරගන්නනේ අපිට ඕන. ඒක සාර්ථක කරගන්න අපිට ඕන. ඒ සාර්ථක කරගන්න ඕනේ කරන්නේ මොකද්ද කියන එක අරගෙන අනිත් දේවල් අයින් කරලා බොහෝම උපේක්ෂා සහගතව
අපි හොඳ තීරණයට එළඹෙනවා. එතකොට මේ විදිහට තමයි අපි විවේචනාත්මක චින්තනය තුළ කටයුතු කරන්නට ඕන. දුර්වල තේරීම් අයින් කරන්නට ඕන. ඊළඟට විවිධ අන්තවලට යන තේරීම් අයින් කරන හොඳ. හරිම පැහැදිලි, හරිම සමබර තීරණයක් ගන්න. අපි මේ විවේචනාත්මක චින්තනය පාවිච්චි කරන්න ඕන. තමන්ගේ එහෙමයි. දැන් හිතන්න තමන්ගේ මොකක් හරි පුරුද්දක් තියෙනවා ඒක හොඳ නෑ. එතකොට ඔයා ඔයාගේ හිත දිහා බලලා ඔයා කියන්න ඕනේ ඔයාගේ හිතට. මේ විදිහට කටයුතු කරන එක හොඳ දෙයක් නෙමෙයි. අපි මේකෙන් අයින් වෙන්න ඕන. කියලා තමන්ව සකස් කරගන්නවා. ඒකට මේක ඊටාම බුද්ධිමත්ව අපිව හරි ගස්ස ගන්න. අපේ යහපැවැත්ම ඇති කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි පියවර තමයි දෙවෙනි චින්තනාකාරය තමයි විශ්ලේෂණාත්මක චින්තනය. මොකද්ද මේ විශ්ලේෂණාත්මක චින්තනය කියන්නේ? අපි පියවරෙන් පියවර ගැටලු විසඳන්න යනවා. අපි ඔයගලන්ට මතකද මම ඔයගලන්ට මයින්ඩ් මැප්ස් හදන්න කියලා දුන්නා. මොකක් හරි දෙයක් කරනකොට අපි පියවරෙන් පියවර තමයි පුංචි කොටස් වලට කඩලා මේක මේ විදිහට කරන්න ඕනේ. මේක මේ විදිහට කරන්න ඕනේ. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි හිතමු අපි කැවුම් හදන්න යනවා. පුංචි උදාහරණයක් ගමු. එතන කැවුම් හදන්න අපි කීයක් කැවුම් හදනවද? ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද? කැවුම් හදන්නේ කොතනද? ඊළඟට කාට කියලාද කැවුම් හදන්නේ? මොන විදිහේ කැවුම්ද හදන්නේ? මේ වගේ පුංචි දේවල් අවස්ථාවන් ගොඩක් තියෙනවානේ. එතකොට මේ පුංචි දේවල් වලට හිත යොමු කරලා ඒ එකින් එක අපි යම් තීරණ වලට එළඹෙනවා. හරි. මම කැවුම් කීයක් හදනවද? කැවුම් ගෙඩි 75ක් හදනවා. නැත්නම් 150ක් හදනවා. ඉතින් 150 හදාන්න මට කොච්චර අමුද්‍රව්‍ය ඕනද? අන්න ඊළඟට ඒ පියවරට යනවා. එහෙනම් එතෙන්දී ඕන කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය ගැන තීරණයට එනවා. කොතනද කැවුම් හදන්නේ? කැවුම් හදද්දී මට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා. මම මේ විදිහට තමයි ඉන්නේ. මට මෙන්න මේ විදිහට හුලං එන්න ඕනේ. මේ විදිහේ ලිපක් ඕනේ. අන්න බලන්න. එතන විශ්ලේෂණාත්මකව. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතයේ ගැටලු වලදීත් එහෙමයි. අපි ගැටලුව අරගෙන ඒ ගැටලුව විශ්ලේෂණය කරනවා. ඒ කරන්න යන දේ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්, වෙලා තියෙන සිද්ධියක් වෙන්න පුළුවන්. අපි ඒක අරගෙන විශ්ලේෂණය කරලා පුංචි කැබලි වලට කඩලා අපිට ලස්සනට මේක විසඳ ගන්න හැකියාව තියෙනවා. ඊළඟට තමයි නිර්මාණාත්මක චින්තනය. මොකක් හරි අපිට කරන්න දෙනකොට අපිට හරි අපේ නිර්මාණශීලී භාවය එකතු කරගෙන අපිට ඒක ලස්සනට සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම TikTok සමාජ ජාලය මම උදාහරණයට ගන්නම්. දැන් අපිට ජනගත කරන්න යම්කිසි දෙයක් ජනගත කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට යම්කිසි දෙයක් ජනගත කරන ක්‍රම ගොඩක් තියෙනවා කියන්නේ අපිට කෙනෙක්ට මෙහෙම කියලා දෙන්න පුළුවන්. නේද? අපි යාට කතා කරලා යාට කියනවා. ඒකම අපිට පුළුවන් සින්දුවක් මාර්ගයෙන් කියන්න. දැන් මම ජයෝ චූටි කාලේ එයා ටිකක් මං කියලා තියෙනානේ දඟ බබෙක් කියලා. ඉතින් එයා හරි සංවේදී හැබැයි. එයා හරිම සංවේදී චුට්ටක් දඟකාරී. ඉතින් දැන් එයාට කියලා දෙන්න. එයාට හොඳ ಗುಣදහම් කියලා දෙන්න. මට හිතෙනවා දැන් මෙහෙම කියලා හරියන්නේ නැහැ. නිකන් කතා කරලා කියලා නුවරට වඩා එයා සංවේදී දෙයකින් තමයි එයාට කියා දෙන්න ඕනේ. මම මොකක්ද පාවිච්චි කරන්නේ? මම සින්දු මට මතක විදියට දැන් මේ වෙනකොට සින්දු 12ක් විතර හදලා තියෙනවා ට්‍රැෆෝරා කිඩ්ස් YouTube නාලිකාවේ. ඒ හැම සින්දුවකම තියෙන පුංචි බබාලට ලස්සනට ඒගොල්ලන්ගේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන උපදෙස් තමයි දෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ නිකමට ගිහිල්ලා බලන්න ට්‍රැෆෝරා කිඩ්ස් YouTube නාලිකාවට ඒකේ තියෙන මේ පුංචි බබාලට දාලා තියෙන සින්දු පුංචි දරුවන්ට අහන්න දෙන්න. එයාලා ඒක අහහාම හැදෙනවා. අර අපි නිකන් වචනෙන් කිව්වට වඩා අන්න නිර්මාණශීලී. දැක්කද? ඒ බබාට තියෙන ගැටලුව. එයා චුට්ටක් දඟකාර වෙනකොට ඉතින් අල්ලලා සැර කරලා නෙමෙයි කිව්වේ. එයා සංවේදී වෙන, එයාට හරියන මාධ්‍ය තෝරගන්න අපි නිර්මාණශීලී වෙන්න ඕනේ. ගැටලුවට පිළිතුරු හෙව්වේ එහෙමයි. ඒකට අර TikTok සමාජ මාධ්‍යයත් එහෙමයි. අපිට මොනවා හරි දෙයක් මිනිස්සුන්ට කියා දෙන්න නම් ඒ මාධ්‍ය හරිය හොඳයි. අපි කියන දේ සින්දුවක් එක්කලා තමයි කෙනෙක්ට ඒ දේ දෙන්නේ.
එතන හැම අපි සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා කෙනෙක්ට දෙයක් ජනගත කරන්න කෙනෙක්ගේ හිතට ඒක ලබා දෙන්න තව ගොඩාක් නිර්මාණශීලී ක්‍රම තියෙනවා. ඉතින් මේ නිර්මාණශීලී දේවල් මොනවද කියලා අපි හිතන්න. එහෙම හිතලා ඒව පාවිච්චි කරලා දැන් හිතන්න ඇට්‍රැක්ටිව් මොනවා හරි බැනර් එකක් ඇතුලේ අපි මොනවා හරි දේවල් බබාලට දෙනකොට ඒව හොඳට එයාලා ග්‍රහණය කරනවා. කතාවක් ඇතුලේ අපිට සමාජගත කරන්න බැරි ගොඩාක් දේවල්. අපිට ලස්සන කතාවක් නිර්මාණය කරලා ඒක පොදු සමාජ මාධ්‍ය හරහා අපි දුන්නොත් එහෙම ඒක දුවට හිතට යනවා. මෑත කාලීන උදාහරණයක් විදිහට ඉරකිනි මද්දහන. හරිම ලස්සන ටෙලි වෘත්තාන්තයක්. ඒක හරිම ලස්සනයි. ඒ අර්ථය උච්චර මිනිස්සුන්ගේ ජීවිතවලට කොයිතරම් ලස්සනට දුන්නා. ඉතින් අන්න ඒ වගේ නිර්මාණශීලී චින්තනය කියන්නේ ඒකයි. මේ භාවාත්මකව කොහොමද කෙනෙක්ට දැනෙන්න දෙන්නේ කියන එකට අපි හොඳට කල්පනාකාරී වෙන්නට ඕන. ඊළඟට හතරවෙනි චින්තනය තමයි වියුක්ත චින්තනය. මොකද්ද වියුක්ත චින්තනය කියන්නේ? මතු පිට විස්තර වලට වඩා ඇතුළට අපි බලන. ඒ කියන්නේ අපි දැන් අපිට මතු පිටින් පේන දෙයක් විතරක් නෙමෙයි. ඒකේ ගැඹුර අපි සලකලා බලන්න ඕනේ. ගැඹුරු සලකලා බලනවා කියන්නේ ටිකක් ගැඹුරු අදහස් එක්කලා තමයි අපි හිතන්න ඕනේ. මතු පිටින් පේන දේ විතරක් අරගන්නේ නැහැ. දැන් අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. දරුවෙක් හරීම අපි හිතමු පුංචි දරුවෙක් ඉන්නවා. එයා හරීම දඩබ්බර ගති තියෙනවා. එයාගේ ගතිගුණ හරීම අර අපි කියන්නේ ඇක්ටර් බබාලා කියලා හරි ඇක්ටරයි. හරි දර දඬුයි. එහෙම දරුවෝ ඉන්නවා. එතකොට ඒක දඟකාරකම නෙමෙයි. දඟකාරකම කියන්නේ පොඩක් අර එයාට තේරෙන්නේ නැති නිසා එයාට හරි අවබෝධයක් නැති නිසා කියන්නේ එහෙම නෙමෙයි. හරි තද තීරණ තියෙන බබාලයි. ඉතින් ඒගොල්ලන්ට අපි හැමතිස්සෙම මේ ළඟදී මට මතකයි මම ගොඩාක් දරුවන්ට කතා කරන එක සීමා කරලා තියෙන්නේ. හැබැයි අර්ජන්ට් අපොයින්ට්මන්ට්ස් විතරක් මම ඇක්සෙප්ට් කරනවා. මේ ළඟදී අම්මා කෙනෙක් මට කතා කරා අපොයින්ට්මන්ට් එකක් කරගෙන. ඒ අම්මට තිබිච්ච ගැටලුව තමයි එයාගේ දුව හරිම හොඳට හිටියා. එක කාලයකට පස්සේ එයාගේ දුව හරිම වෙනස් වුණා. හරිම හොඳට ආදරෙන් හිටපු මේ දරුවා වෙනස් වුණේ කොහොමද? මට හිතා ගන්න බෑ. කියලා තමයි ඒ අම්මගේ ගැටලුව වුනේ. එතන මතු පිටින් බලනකොට ඒ අම්මා ගොඩාක් දේවල් කරලා තිබුණා. දේවාලවලට ගියා කිව්වා එක එක දේවල් කරලා තිබුණා. නමුත් මේ දරුවගේ හේතුව ඇයි දරුවා මෙහෙම වුනේ කියලා අම්මට තේරෙන්නේ. හැබැයි ඒකේ තියෙන අතුලාන්තය ගත්තාම ඒක ඇත්තටම හරිම සරල දෙයක්. නමුත් ටිකක් ගැඹුරින් හිතලා බලන්න. ඒ දරුවට තිබුණේ අම්මව විශ්වාස කරන්න එක. ඒ දරුවගේ ඒ කාලෙදී අපි කියන ට්‍රාන්සිෂන් ඒජ් එක. ඒ කාලෙදී දරුවෝ ස්වාධීන වෙන්න යනවා. එතකොට එයා ස්වාධීන වෙන්න යන ඒ ගමන අම්මා ගොඩාක් සීරියස් ගන්න නිසා තමයි එයාට ඒ විදිය ඒ දරුවගේ හැසිරීම ඒ විදියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ගැඹුරක් තියෙනවා. සමහර වෙලාවට දැන් මාර කලින් කිව්වා වගේ සමහර දරුවන්ගේ ගතිගුණ අපි වචනෙන් කියලා එයාලා හදාගන්නේ නැහැ. අපි හරියට දුක් වෙනවා වචනෙන් කියලා හැදෙන්නේ නැහැ නේද කියලා. හැබැයි ශක්තිය වෙනස් කරපු ගමන් අන්න ඒකට අපි අරගත්ත අවශ්‍ය කරන උපාය මාර්ගය යෙදුවා. ඒකට උපාය මාර්ගය යොදමින් අපිට පුළුවන් මේ වියුක්ත චින්තනය මොනවා හරි වෙනත් සැලසුම් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ගැටලුව විසඳන්න. මොකද උපාය මාර්ගය දරුවන්ව නිවැරදි කරන්න උන ශක්තිය වෙනස් කරන. එතකොට අපි දරුවන්ගේ ශක්තිය වෙනස් කරනකොට මම ආශිර්වාද බලතැන්වීම් සිදු කරපු පළඟු දරුවන්ට අල්ලන්න දෙන්න කියලා දරුවන්ගේ අම්මලාට කියනවා දරුවෝ ටිකක් අර පීඩනය අධිකව ඉන්නවා නම් හරියට Taman ඉගෙන ගන්න දේවල් වලට හිත යොමු කරන්න බැරි නම් ආශිර්වාද පළඟු භාවිතා කරන්න පළඟුව දරුවන්ගේ අතට දෙන්න මම බලගැන්වීම් සිදු කරලා එවන පළඟු දරුවන්ගේ අතට දෙන්න අල්ලන්න කියලා හිතා ගන්න බැරි විදිහට ඒගොල්ලන්ගේ මනෝභාවයන් වෙනස් වෙනවා. මේ දරුවෝ හරීම පීඩාකාරී වෙන්නේ කලහකාරී විදියට හැසිරෙන්නේ හරි දරදඬු ගති පෙන්නන්නේ කියන දේ අහන්න නැති වෙන්නේ ඒගොල්ලන්ගේ මනසට තියෙන ස්ට්‍රෙස් එක වැඩි හින්දා. ඒගොල්ලෝ ඍණාත්මකයි.
එතකොට ඒ වගේ ගෙදරක් හොඳට ආශිර්වාද කොළතුන් වට්ටෝරුවෙන් බල ගන්නවනකොට ඒගොල්ලන්ට මේ පලිඟු භාවිතා කරන්න දෙනකොට ඕරාමු බල ගන්නවනකොට ඒගොල්ලන්ට මම දීලා තියෙනවා ශක්ති සංග්‍රහවල දීලා තියෙනවා විවිධ කොළ තැඹු. ඒ කොළ තැඹුම් වලින් දරුවන්ව ස්නානය කරවනකොට ඒ හැම දෙයකින්ම දරුවන් හරීම ලස්සනට ඒ තියෙන ඍණාත්මක ගතිය ඉවත් කරලා හරීම හොඳ කීකරු දරුවෝ බවට පත් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක හොඳට තේරුම් ගන්න. අපි මේ බුද්ධිමත්ව හිතීම කියන එක ඇතුලේ අපි ගැටලු විසඳ ගන්න භාවිතා කරන ක්‍රමවේදයන් හරිය ලස්සනයි. අපේ ජීවිතේ ගොඩාක් ගැටලු විසඳ ගන්න එකෙන් අපිට උදව් වෙනවා. පස්වෙනි චින්තනාකාරය තමයි සංයුක්ත චින්තනය. මොකද්ද සංයුක්ත චින්තනය කියන්නේ? අපි මේ සංයුක්ත චින්තනය කියන එකේ අදහස තමයි මේක ටිකක් ගැඹුරු අදහසක්. මෙතෙන්දී අපි ඒ අවස්ථාව සලකන. ඒ අවස්ථාවට අදාළව අපි හිතන්න පටන් ගන්නවා. හිතන්න මෙහෙම දෙයක්. මොන අපිට තියෙනවා පුංචි කඩයක්. මේ කඩේ දැන් තියෙන අපි විකුණනවනේ බඩු විකුණනවා. එතකොට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. නේද? කඩේට ඕන කරන දේවල් ටිකක් තියෙනවා. ඔන්න දැන් ඔයා කඩේට යනවා. බලනවා. තියෙන දේවල් දිහා බලනවා. තියෙන දේවල් දිහා බලලා දැන් ඔයා තීරණය කරනවා. ඔයා දැන් තීරණ වලට එනවා. මෙන්න මේ ටික තමයි වැඩිපුර යන්නේ. මේවායින් ටිකක් වැඩියෙන් ගේන්න ඕන. මේ කඩේ මේවා ඉච්චරම යන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාවේ මං ගාව තියෙන සල්ලි ප්‍රමාණයටත් අනුව මම මේ වගේ ඉන්න ඕනේ මෙච්චර ප්‍රමාණය. තීරණ වලට එළඹෙනවා සංයුක්ත චින්තනය තුළ. එතකොට තමන් තියෙන දේවල් දිහා බලනවා රටාවල් තේරුම් ගන්නවා වෙන දේවල් වෙන්න හැකියාව තියෙන දේවල් පිළිබඳව කලින් සිද්ධිත් සම්බන්ධ කරගෙන හිතනවා මේ ඔක්කොම එක්කලා තමයි හරිම ඉක්මනට තීරණ වලට එළඹෙනවා ඊළඟට එහෙම නැත්නම් දැන් තව උදාහරණයක් මම කිව්වොත් එහෙම ඔයා යනවා යම් කිසි තැනකට ගියාම එතන හදිසි අවස්ථාවක් ඇති වෙනවා ඒ හදිසි අවස්ථාවේදී ඔයාලට ටක් ගාලා බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා. ඒකට ඔයා මොකද කරන්නේ? හදිසි අවස්ථාවක් සිද්ධ වුණාම උදව් අවශ්‍යයව ටක් ගාලා ඒ අවශ්‍ය උදව් අවශ්‍ය වෙන විදිහට යොමු කරවන්නට ඕනේ. ඒකට අවශ්‍ය කරන සිතුවිලි ටික ඔයා ටක් ගාලා ගන්න ඕනේ. මම මෙතෙන්ට කෝල් එකක් දෙනවා. මෙයාව ගෙන්න ගන්න ඕනේ. මෙයාලව මෙතෙන්ට යවන්න ඕනේ. මේගොල්ලන්ට මේ දැනුවත් කිරීම කරන්න. ඒ දේවල් දිහා බලලා ඔයා හරි ඉක්මනට තීරණ වලට එළඹෙනවා. තියෙන දේ දකින දේ පදනම් කරගෙන නිවැරදිව රටා අඳුන ගනිමින් ඒ අවස්ථාවන් සසඳලා අඳුර ගනිමින් ඔයා කටයුතු කරන එක තමයි මේ බුද්ධිමත් චින්තනයේදී අපි සිදු කරන්නේ. ඊළඟට අபிසාරී චින්තනය. හයවෙනි චින්තන ආකාරය. එතකොට අபிසාරී චින්තනය කියන්නේ මොකක්ද? අපි අபிසාරී කියන්නේ අபிසාරී. අභි කියන්නේ ඇතුළත. ඒක ඔයගොල්ලෝ අහලා ඇති. අபிසාරී ඇතුළත එනවා. ඒ කියන්නේ අපි එක හොඳ තීරණයකට එළඹුණා. ගොඩාක් තීරණ අතරේ. ඒ තීරණ ටික කොහොම ගැන සසඳලා අපි එක හොඳ තීරණයකට ඒ කියන්නේ තනි හොඳම විසඳුමකට ඇවිල්ලා ගැටලුවක් විසඳනවා. එතකොට දැන් මෙතෙන්දි ගැටලුව හඳුනා ගන්නවා ඊළඟට දත්ත ටික අර ගන්නවා ඒ ඔක්කොම කරලා අපි හොඳ එක තීරණය හරිය ස්පොට් කරලා තේරුණාද අපි එක හොඳ තීරණයකට එනවා ඒකට ගැටලුවක් විසඳනකොට අපි ගන්න ඕන එක හොඳ තීරණයක් අපිට අරගෙන විසඳන්න පුළුවන් ඕකෙම අනිත් පැත්ත අපි කියන එකට අපසාරී චින්තනය කියලා ගැටලුවක් විසඳීමේදී අපිට අදහස් ගොඩාක් තියෙනවා. එතකොට මේ ඕනම විදියකින් අපිට මේ ගැටලුව විසඳ ගන්න හැකියාව තියෙනවා. එතකොට ඒක හිතන්න ඕනේ අනිත් පැත්තට. ඔන්න A ක්‍රමය තියෙනවා. B ක්‍රමය තියෙනවා. C ක්‍රමය තියෙනවා. D ක්‍රමය තියෙනවා. අපි ගැටලුවක් විසඳ ගැනීමේ ක්‍රම ගොඩකට එනවා. මම ඔයගලන්ට නිර්දේශ කරනවා අර කලින් අபிසාරී ක්‍රමයට වඩා අපසාරී ක්‍රමය හොඳයි. මම ගැටලුව විසඳන්න යන්නේ A ක්‍රමයට. ඒ ක්‍රමය හරි ගියේ නැති වුණොත් B ක්‍රමයට යනවා. B ක්‍රමයට හරි ගියේ නැති වුණොත් C ක්‍රමයට යනවා. තේරුණාද? ඒ අපසාරී චින්තන ක්‍රමයේදී අපි ගැටලුව විසඳන්න ගොඩාක් ක්‍රම භාවිතා කරනවා.
අபிසාරී චින්තන ක්‍රමයකට අපි ගියොත් එහෙම එතෙන්දි තව ලස්සන දෙයක් තියෙනවා. මම ඔයගලන්ට මේක කියලා දෙලා තියෙනවා. ඔන්න හිතන්න මේ ගැටලුව අපිට විසඳන්න තියෙන එකම එක ක්‍රමයයි වෙන ක්‍රම නෑ. එහෙනම් ඒ ගැටලුව විසඳන්න ඒ ක්‍රමයේ විතරයි නම් තියෙන්නේ. ඒ ක්‍රමයේ මුදුන් පමුණුවන්න අවශ්‍ය වෙන අනිත් ඔක්කොම සාධක අපි හදන්න. මේකට පුංචි කතාවක් කියලා මම මේ දේශනය හමාර කරන්නම්. එක්තරා රජ කෙනෙක් ගියාලු රටක් අල්ලන්න සේනාවක් එක්කලා. මේක මම මේ අහලා තියෙන විදිය. මේකේ විවිධ ජනප්‍රවාදීන් වෙනත් විදිවලට මේ කතාව මම අහලා තියෙනවා. ඉතින් දැන් මේ රට අනිවාර්යයෙන්ම අල්ල ගන්න ඕනේ. ඉතින් මේ සේනාවත් එක්කලා මේ රටට යනවා. මේ රජතුමා මොකද්ද කරේ? අර දැන් මේ රට දූපතක්. මේ දූපතට නැව් වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ දූපත අල්ල ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක මේ විදිහටම විසඳන්න තියෙන්නේ. ගැටුමක් ඇති කරගෙන යුද්ධයක් කරලමයි මේක විසඳන්නේ. අන්න මේකට අවශ්‍ය වෙන විසඳුම මේක විතරයි. එහෙනම් මේ විසඳුම මුදුන් පමුණව ගන්න රජතුමා මොකද කරේ? මේකට කියනවා දවද නීතිය කියලා. අර ඔක්කොම සමන්ගේ සෙබළු ආපු නැව් ටික කිලිපත් කරලා දැන් ආයේ විකල්පයක් තියෙනවද? ආපහු වෙන දෙයක් ක්‍රියාත්මක කරන්න විදියක් නෑ. ආපහු යන්න විදියක් නෑ. නැව් නෑ. එහෙනම් අනිවාර්යෙන්ම තමන් මේ විදියටම තමයි මේ ගැටලුව විසඳන්නේ. අවශ්‍ය කරන සාධක මුදුන් පැමිණුවා. ඒ ස්ට්‍රෙස් එක හොඳටම අරගන්න. තමන්ගේ සෙබළුන්ටත් ඒ ස්ට්‍රෙස් එක හොඳටම දුන්නා. ආයෙ විදියක් නෑ. අනිවාර්යෙන්ම දිනලා තමයි යන්න ඕනේ. ඒ නිසා තමන්ගේ හැමෝම එකා වගේ. දැන් ඒගොල්ලන්ටත් මේක අවශ්‍යතාවය තියෙනවා දිනන්න. රජතුමාට විතරක් කොහොමද උනේ? මේ රට අල්ලගත්තා ඒගොල්ලෝ. ඒ කියන්නේ යුද්ධය යුද්ධය දිනන්න තියෙන එක ක්‍රමයක විතරයි එක මාර්ගයයි තියෙන්නේ. මේ මාර්ගයට මුදුන් පමුණුව ගන්න අවශ්‍ය කරන සියලුම සාධක සකස් කරගෙන ඒ විසඳුමට ආවත් ජීවිතයේ ඒ විදිහට ගැටලු විසඳන්න වෙන අවස්ථා තියෙනවා කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. එහෙනම් පැහැදිලි නේද? ජීවිතේ අපිට මේ විදිහට ගැටලු විසඳන්න පුළුවන්. හැබැයි අවසානයේදී මට මේක කියන්න. ගැටලුවක් ආවහම ගැටලුව විසඳ ගන්න ඔයා මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕන. බුද්ධිමත් චින්තනය තුළ ඉන්නට ඕන. හැබැයි මේ විදිහට හිත හිතා ගැටලු වලටම ફોકસ කර ඉන්නවා. කවදාවත් එක. ගැටලුවට අවශ්‍ය කරන තීන්දුව තීරණ වලට බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න. හැබැයි ගැටලුව අයින් කරන්න ඕනේ හිතේ. හිත හොඳට පිරිසිදු කරගෙනයි ඔයා ජීවත් වෙන්න. පැහැදිලිද? මේ ගැන ගොඩාක් විස්තර ශක්ති සංග්‍රහවලදී මම කියා දීලා තියෙනවා. මැජික් පොත්වලදී බලය ලබා දීලා තියෙනවා. ඒවා අනිවාර්යෙන්ම කියවන්න. පේජ් එකට යන්න හැම වීඩියෝ එකකම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ශාරජ්‍ය සිම්පල් ලයිෆ්. FB පේජ් එකේ link එක පේජ් එකට ගිහිල්ලා පේජ් එක follow කරන්න. ඒ වගේම පේජ් එකේ මම ලියලා තියෙන හැම දේම කියවන්න. කියවලා ඒ ඔක්කොම ජීවිතයට එකතු කරගන්න ට්‍රැෆෝරා. FB පේජ් එකත් like කරලා තියාගන්න. ඒ ශාරජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකේම ඇති ට්‍රැෆෝරා එකේ links ඒවට යන්න ගිහින් like කරලා තියාගන්න. ඔයාගේ ජීවිත හැම පැත්තෙන්ම බල ගන්නට අවශ්‍ය කරන හැම දෙයක්ම මම ඔයාලට දීලා තියෙනවා. විශේෂයෙන්ම මට කියන්නට ඕන රෝස වලාකුළු. ආදර ශක්ති නවල එක කියවන්න ඒක ඔයාගේ ජීවිතයේ බුද්ධිමත්ව කොහොමද තීරණ අරගන්නේ? කොහොමද Taman බුද්ධිමත්ව හිතන්නේ කියන එක තව තවත් ඔයාලට කියා දෙන ප්‍රබල මැජික් නවල් එකක්. ඒක අනිවාර්යයෙන්ම කියවන්න. මව්වත්කම්, යුනිරෝස, රන්සල්ලි, පාඩම්, රන්සල්ලි පාසල, ඔබරෝසියා මේ ඔක්කොම ටික කියවන්න. ඒ අතරේ රෝස වලාකුළු පොත ඔයාලට තව ගොඩාක් ජීවිතේ තීන්දුව තීරණ ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ලස්සනම ආදරය Tamanට ලැබුණා. Taman සැලකිලිමත් වෙන්න ඕන විදිය. මේ හැමදේම කියා දෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. පෙරවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම. සැනසීමෙන් සතුටින් භාග්‍යවන්තව යාගේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න. මේ සුබ දහමේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදයේ බලය නිරන්තරයෙන්ම ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා.